යාළුවේ හෙට දවසේ GIT පේපර් එක තියෙනවා. හෙට දවසේ GIT පේපර් එක තියෙනවා. ගොඩක් අය බය වෙලා ඉන්නේ GIT කියන්නේ මොකද්ද? එහෙනම් අමාරු දෙයක්ද? මේක ෆේල් වුණොත් මක්ක වේද? ෆේල් වෙයිද? ලියා ගන්න කිසිම දෙයක් දන්නේ නැහැ. ICT කරලා නැහැ. මේ මුකුත් මේ වගේ ප්‍රශ්න මේ ගොඩක් තියෙන අය තමයි මේ අද දවසේ 2026 මේ GIT පේපර් එක ලියන්න බලන්නේ. එයාගේ හිතේ තියෙන්නේ ඔන්න වගේ ප්‍රශ්න ටිකක්. මම අද කියන්නේ හෙට තියෙන GIT පේපරේ සුපිරියටම කොට දාගන්නයි කියන විදිහට අපි පොඩි වැඩක් කරා. ඔයාලට තියෙන්නේ මම මේ කියන විදිහට ටික අනුගමනය කරන්න විතරයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. GIT කියන්නේ සාමාන්‍යම ICT. ඒ කියන්නේ මම ලියලා තියෙනවා GIT papers. GIT කියන්නේ සාමාන්‍ය ICT paper එකක්. ඒකේ අහන්නේ කෙලින්ම සාමාන්‍ය ICT දැනුම විතරයි. ඒකේ අහන්නේ ළමයි ඔය Microsoft Word, PowerPoint, Excel ඔය වගේ තව තියෙනෝනේ ඔය ડોකියුමන්ට් වැඩ කරන software සහ වෙබ්සයිට් තියෙනවා. ඒවා ගැන සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න අහනවා. ඊළඟට ඔයාගේ කම්පියුටර් එක තියෙනවනේ. කම්පියුටර් එකේ mouse එක, keyboard එක, monitor නැත්තම් machine එක ඒවයින් වෙන ඒවා යොදා ගන්න විදිහ සහ ඒවාකින් වෙන වැඩ ගැන අහලා තියෙනවා. තව PC එකකට input output ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන ඒ සම්බන්ධයෙන් පොඩි නිකන් සරල ප්‍රශ්න අහන්නේ. ඒවා අහලා තියෙනවා. තව අහලා තියෙනවා ළමයි මෙහෙම සිද්ධියක්. දැන් මම මේ කලින් කිව්වේ MCQ සම්බන්ධයෙන්. දැන් මම කියන්නේ මේ අර MCQ 40න් පස්සේ තියෙන ප්‍රශ්න ටික සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්නවල තියෙන ළමයි සමහර තැන්වල තියෙනවා පොඩියට වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරන්න කියලා HTML වලින් සහ තව කියලා තියෙනවා අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්නේ කොහොමද PC එක, අලුත් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද, ඔන්න ඔය වගේ පොඩි දේවල් හදන්නේ කොහොමද කියලා මේ අර ලියන්න කියලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මම මේ දැන් මේ GIT සඳහා මේ වීඩියෝ කරාට මම මේක කියන්නේ මම දැන් ටියුට් 4ක් හෝ 5ක් දෙනවා GIT සම්බන්ධයෙන් නෝට් තියෙන සහ GIT කලින් අවුරුදු වල පාස් පේපර් ටිකක් දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ GIT පාස් පේපර් ටික මුලින් බලලා ඔයාලට පුළුවන්ද කියලා බලන්න. පුළුවන් නම් කිසිම කේසයක් නැහැ. ප්‍රශ්න ටික කරගෙන කොට දාගන්න ඇති. ඔයා මේ ප්‍රශ්න ටික කරලා ඉවරලා පිටිපැත්තේ තියෙන අර ලොකු ප්‍රශ්න ලියන්න තියෙන ප්‍රශ්න සමහර පොඩියට HTML වලින් කෝඩ් කරන්න තියෙන ප්‍රශ්න ඒ ටික කරලා ඔයාට පුළුවන්ද කියලා මුලින් බලාගන්න. බැරි නම් ඔයාට කරන්න තියෙන්නේ මම අර දෙනවයි කියපු ටියුට් ටික අරගෙන ඒ ටියුට් ටික කියවන්න. කියවලා ඊට පස්සේ මේ ඔනා GIT පාස් පේපර් කරන්න. ඔයාලට දවසක් ඇතුළත මේ ටික සුපිරියටම කරගන්න හැකි. ICT කියන්නේ අපි ගොඩක් අය කැමතිම විෂයක්. ඒක නිසා අපිට මහ ලොකු ටයිම් එකක් යන්නේ ඕකේ තියෙන දේවල් අර මං කියන ටියුට් වල තියෙන දේවල් කියවන්න. ටියුට් ටික සාමාන්‍යයෙන් උඩින් පල්ලෙන් හරි කියවගෙන ගියා. ආයේ GIT papers ටික කරන්න ගත්තාම හරි. GIT එකේ MCQ 40ක් සහ තෝරගෙන කරන්න පුළුවන් ප්‍රශ්න 4ක් තියෙනවා. ඔන්න ඒ ටික කරන්න තියෙන ළමයි. එක දැන් ඔය තෝරගෙන කරන්න තියෙන අයගොල්ලෝ ප්‍රශ්නයක්. ඒ එක ප්‍රශ්නයක් තියෙනවා HTML වලින් කෝඩ් කරන්න කියලා තියෙනවා. HTML වලින් doc type කියලා ගහලා ඊළඟට HTML වල අර වෙබ් ඩිසයින් කරන විදිහට වෙබ්සයිට් එකක් හදන විදිහට පොඩියට කෝඩ් කරගෙන යන්න තියෙන්නේ. ඒක ප්‍රශ්න. ඊළඟට අහනවා මේ ඔය එක ෆෝල්ඩර් හදන්න, ෆෝල්ඩර් එකට මේ නම දෙන්න, මේ විදිහට එක software open කරන විදි ගැන අහලා තියෙනවා. තව අහලා තියෙනවා ඔය දැන් මම කියවනේ Microsoft Word, Excel, PowerPoint ඕවයිනේ. ඒකේ අහලා තියෙනවා මේ software වලින් වෙන්නේ මොකද්ද? නැත්තම් මේ වැඩේ කරගන්න ඕනි software එක මොකද්ද? ඒ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. තව අහලා තියෙනවා ළමයි ඔය මේ පළවෙනි MCQ 40 ඇතුලේ මේ වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් අහලා තියෙනවා. ඒ කියන්නේ
රෙන්ඩරින් කරනවා කියන්නේ මොකක්ද අහලා තියෙනවා මම කියන්නේ කලින් අහලා තියෙන ප්‍රශ්න ගැන වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මොනවාගේ software වලින්ද ඒකේ එඩිට් කරද්දි use කරන ඔය cut tool copy tool අර මේව copy කරන scene ඒවයි effect දාන ඒව scene එහෙම අහලා තියෙනවා text animation text effect එක වීඩියෝ effect ගැන එහෙම අහලා තියෙනවා තව ඉතින් ඔය වගේ එක තැන්වලදී අහලා තියෙනවා මේ එලින්ම මෙහෙයුම් පද්ධති ඒ කියන්නේ Windows Linux ඔය වගේ කාලි Linux ඔය වගේ මෙහෙයුම් පද්ධති කියන්නේ මොනවද මෙහෙයුම් පද්ධතිය නොවන්නේ කුමක්ද කියලා වගේ MCQ දීලා උත්තර හතරක් දීලා අහලා තියෙනවා මේ GIT paper එක කියන එක කිසිම ගේමක් නැතුව කොට දාන්න පුළුවන් මම කලින් කිව්වනේ ෆෝල්ඩර් එකම හදන්න තියෙනවා ෆෝල්ඩර් ඇතුලේ එක එක්ස්ටෙන්ෂන් තියෙන ෆයිල්ස් හදන්න තියෙනවා doc files pdf files හදන්න තියෙනවා ඊළඟට තව MCQ වර්ගයක් අහලා තියෙනවා කෙලින්ම ඒක කියන්නේ ළමයි මේව සීන් එක ඒකේ තියෙන්නේ මේ අර ෆයිල් එක්ස්ටෙන්ෂන් සම්බන්ධයෙන් ෆයිල් එකේ දැන් ඔයාලා සින්දුවක් ගත්තාම සින්දුවේ නම අවසානයේ ඩොට් එකකින් පස්සේ එක්ක mp3 නැත්තම් එක තියෙනවනේ මියුසික් වලට තියෙනවනේ මේ එක්ස්ටෙන්ෂන් එක ඔයා වීඩියෝ එකක් බලනවා නම් අවසානයේ වගේ වීඩියෝ එකේ නම අවසානයේ mp4 නැත්තම් ඒ වගේ mp4 නේ ඊට පස්සේ කියනවා වෙබ් මේවා වෙබ් පීද මොකක්ද එකක් තියෙනවා ඊළඟට AMV කියලා එකක් තියෙනවා ඔය විදිහට ෆයිල් එක්ස්ටෙන්ෂන් සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා මට හරියට මේ දැන්ට ඒ එක්ස්ටෙන්ෂන් ටික මතක නැහැ හරියට තව අහලා තියෙනවා ඔය දැන් තව තියෙනවා ළමයි මේ ෆොටෝ වල මේ මොනයි ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ගොඩක් ෆොටෝ වල නමින් පස්සේ .jpg png ඔය වගේ ෆයිල් එක්ස්ටෙන්ෂන් සම්බන්ධයෙන් තියෙනවා මම කිව්වනේ අර දැන් කම්පියුටර් ගානින් කිව්වා මෙහෙම ප්‍රශ්නයක් වීඩියෝ එකේ මේ පේපරේ මේ ෆයිල් හදන්න ඒකේ තියෙන එක ෆෝල්ඩර් හදලා ඒක ඇතුලේ තව ෆෝල්ඩරයක් හදලා ඒ විදිහට ඇතුලේ එක වර්ගයේ ෆෝල්ඩර් ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙනස් ෆෝල්ඩර්ස් හදන්න කියනවා ඊළඟට මම කලින් කිව්වා වගේ ඒ කට්ටිය දෙනවා ලොකු නිකන් අර දැන්වීමක් වගේ එකක් අන්න ඒක දර්ශනය කරන්න HTML වලින් වෙබ් අතිරික්සුවක් ඒ කියන්නේ වෙබ් පේජ් එකක් හදන්න කියලා තියෙනවා ඊළඟට පොඩ්ඩක් ඔය ජාලකරණය කියන්නේ මොකද්ද ජාලකරණයට යොදාගන්නේ මොන වගේ ටූල්ද ඒ කියන්නේ ටූල්ද කියන්නේ ජාලකරණය කරන්න යොදාගන්නේ මේ PC දෙක ජාලකරණය යොදාගන්නේ මොන වගේ ටූල්ද ටූල් කියන්නේ නිකන් ඔය රවුටර්ස් නැත්නම් printers ඔන්න ඒ වගේ අතරේ ඒ වගේ උත්තර ටිකක් දීලා රවුටර් එකක් යොදාගන්නේ printer එකක් යොදාගන්නේ ස්කෑනර් එකක් යොදාගන්නේ කියලා අහලා තියෙනවා. ඕකේ අවසානයේ කොහොමද දාන්න දෙන්නේ රවුටර් එකක් කියලානේ. ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා. තව අහලා තියෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. ඊළඟට ළමයි අහලා තියෙනවා මේ දැන් අර programming language සම්බන්ධයෙන් පොඩ්ඩක් අහලා තියෙනවා. ඒකෙදි අහනවා මේ වගේ කමාන්ඩ් එකක් දෙන්න ඕනි HTML වලින්ද CSS වලින්ද Python වලින්ද XML වලින්ද ඔය වගේ අහලා තියෙනවා එක වගේ ප්‍රශ්න අහලා තියෙනවා ඊළඟට බයිනරි සම්බන්ධයෙන් ගණන් ටිකක් අහලා තිබ්බා බයිනරි කියන දේවල් නම් මහ ලොකු දේවල් නෙවෙයිනේ ඔයාලට මම අර දාන නෝට් ටිකේ ඔය සේරම සම්බන්ධයෙන් තියෙනවා වෙබ්සයිට් වෙබ් පේජ් එක ඩිසයින් කරන විදිහ ඊළඟට මේ වගේ මොනයි පේජ් එකක් ඊළඟට PC සෙට් එකක් ජාලකරණය කරන්නේ කොහොමද PC එක ඇතුලේ තියෙන දැන් PC එකේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන RAM එකේ වැඩේ මොකද්ද RAM එක කරන්නේ මොකද්ද CPU එක කරන්නේ මොකද්ද ඒ වගේ වැඩ අහලා තියෙනවා hard එක කරන්නේ මොකද්ද ඊළඟට සමහර තැන්වල අහලා තියෙනවා SSD එක සහ hard එක අතර තියෙන වෙනස්කම් වගේ අහලා තියෙනවා ඒව නම් අඩු අහලා තියෙනවා මම අර කිව්වා වගේ ICT වල තියෙන normal දැනුම තමයි මේ අපේ පරීක්ෂා කරන්නේ ඒක නිසා මහලොකු කේස් එකක් නෑ මේ වීඩියෝ එක බලලා අවසානයේදී මේ වීඩියෝ එකේ description එක බලන්න description එකේ දාලා තියෙනවා කෙලින්ම අපේ group එක link එකක් හරි නැත්නම් GIT notes කියලා ඒ notes 6 notes කියන්නේ PDF 6-7ක් තියෙනවා ඒ PDF 6-7 links දාලා තියෙනවා
ඒ වගේම GIT පාස් පේපර් තියෙනවා. ඒ පාස් පේපර් වල ලින්ක් පවා දාලා තියෙනවා. නැත්නම් අර අපේ මං කියපු විදිහේ ගෲප් එකක් හදලා ඒ ගෲප් එකට දාලා තියෙනවා ඇඩ් වෙලා ඉන්න. ඇඩ් වෙලා ඒ ටික කරගන්න. ඒ වගේම අමතක නොකර මේ channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න. එහෙනම් ආයේ මේ වගේ වැදගත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye